මම හිතන්නේ හැම අම්මා කෙනෙක්ම මට ඒ වෙලාවේ හිතුනේ මගේ අම්මත් මෙහෙම වෙන්නේ නැති මට කිරි දෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒක හරිම අමුතු ෆීලින් එකක් මට හිතා ගන්න බෑ එහෙම අපි අහලා තියෙනවානේ ලේ කිරි වෙනවා කියලා. ඉතින් ඒක මට හිතා ගන්න බෑ ඇත්තටම එහෙම වුණා කියලා මටත්. මම හැම අම්මා කෙනෙක්ම එක වගේ නෙවෙයිනේ. අම්මගෙන් අම්මට වෙනස්. ඉතින් අපි බබාලව හදන විදිහ වෙනස්. හැමෝටම කියන්න බෑ අවුරුදු 2ක් 3ක් යනකම් මව් කිරි දෙන්න ඕනේ. මෙහෙමයි ළමයාව හදාන්න ඕනේ ෆෝමියුලා දෙන්න හොඳ නෑ. එහෙම කාටවත් ඒක ජජ් කරන්න බෑ. මොකද අම්මා කෙනෙක් තමයි දන්නේ ඒ process එක. ඒක දෙන්න කිරි දෙනකොට ඒ විඳින වේදනාව, ඒක දෙන්න බැරි වෙනකොට ඇති වෙන දුක. ඒ ඔක්කොම අම්මා කෙනෙක් තමයි දන්නේ. එළියේ ඉඳලා සමාජයට කියන්න බෑ. ඔයා බ්‍රෙස්ට් ෆීඩ් කරේ නෑ බබාට. ඔයා නරක අම්මා කෙනෙක්. හරිනම් ඔයා බ්‍රෙස්ට් ෆීඩ් කරන්න ඕනේ. බබාට හොඳ නැහැ. අම්මා බබා ගැන හිතනවා නම් හරියට කිරි ටික දෙන්න ඕනේ. එහෙම මේ සමාජයට එහෙම කියන්න බෑ. මොකද අපි තමයි දන්නේ අපි ඒ විඳින දුක ඒ කිරි ටික දෙන්න. ඉතින් සමහරක් බබාලා හොඳට ලැච් කරලා ඒ කිරි ටික ගන්නවා. සමහරක් අයට ඒක ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් සමහරට අම්මලාට තේරෙන්නේ නැහැ ඒක කොහොමද හරියට බ්‍රෙස්ට් ෆීඩ් කරගන්නේ කියලා.